හායි කොහොමද ඉතින්? අද යන්නේ Wi-Fi network එක ජෑම් කරගන්න හැටි ඔයාලට කියලා දෙන්න. හරිද? මේක පොදු තැන්වල භාවිතා කරන්න එපා මචංලා. හරිද? ඒක තමයි පළවෙනියටම කියන්න තියෙන දේ. මේක භාවිතා කරොත් වෙන්නේ උඹලට හිරේ ගිහිල්ලා කල්දේරම් පරිප්පු කන්න තමයි. හරිද? එහෙම ආස නැත්තම් මේක පොදු තැන්වල භාවිතා කරන්න එපා. හරි. ඊට පස්සේ මේ කරන්න ඔයාලට ඕන වෙන්නේ මයික්‍රෝ USB කේබල් එකකුයි පුංචි ගැජට් එකක් තියෙනවා. මේ තියෙන්නේ පේනවද වන්න? මෙන්න මේ Arduino board එක. මේක Arduino board එකක්. හරිද? මේකේ විශේෂත්වය මෙතන තියෙනවා Wi-Fi network එකට කනෙක්ට් කරගන්න පුළුවන් Wi-Fi module එකක්. හරිද? මේකේ නම තමයි ESP8266. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ බෝඩ් එකයි මයික්‍රෝ USB කේබල් එකයි යූස් කරලා අපි යන්නේ Wi-Fi network එක ජෑම් කරගන්න. පුංචි දෙයක් අමතක වුණා. කෝඩ් එකයි මේකට යූස් කරන software එකෙන් මගේ WhatsApp channel එකට අප්ලෝඩ් කරලා ඉතින් මගේ YouTube channel එක subscribe කරලා WhatsApp channel එකට ගිහිල්ලා කෝඩ් එකයි software එකයි දෙකම ගන්න එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි යමු කෝඩ් එක අප්ලෝඩ් කරගෙන එක වැඩ කරන හැටි බලන්න. හෝ ඔහොම පොඩ්ඩක් නවතින්න. ඔයා වෙනස්ම විදිහකට ටෙක් ගැන ඉගෙන ගන්න ආසද? එහෙනම් දනා ටෙක් ඇකඩමි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකකුත් අමතක නොකර දාගෙන යන්න. හරි. ඔයාලා මේ විදිහට USB කේබල් එකෙන් ඩෙස්ක්ටොප් එකට මේක සම්බන්ධ කරගන්න. හරි. ඔයාලා මම WhatsApp channel එකට දාපු ෆයිල් දෙක ඩවුන්ලෝඩ් කරා නම් මේ තමයි ෆයිල් දෙක. ඒකේ මේ ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඔයාලා. හරි මම එක්ස්ට්‍රැක්ට් කරන් තියෙන්නේ. මේ තියෙන මේ ෆයිල් එක. ඒක ඇතුළට යන්න. යා මේ ෆෝල්ඩර් එකත් ඕපන් කරගන්න. මේක ඇතුළේ ඇති 64 වෙන්ම 32 bit දෙකම ඔයාලගේ PC game properties ගිහිල්ලා බලන්න මේ මොකද්ද version එක කියලා. මගේ නම් 64 තියෙන්නේ. මම ඉතින් 64 ෆයිල් එකට ගිහිල්ලා මේක ඕපන් කරගන්න. ඔයාලගේ 32 නම් 32 ෆයිල් එකට ගිහිල්ලා ඕපන් කරගන්න. හරි. දැන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලා config ෆයිල් එකට ගිහිල්ලා මෙතන ඇති රෝදයක් වගේ එතෙන්ට ගිහිල්ලා මම තව ෆයිල් එකක් දාලා තියෙන්නේ. ආන්ගේ ෆයිල් එක ඕපන් කරගන්න. සිලෙක්ට් කරලා ඕපන් දෙන්න. හරි. මේ වැඩෙත් ඉවරයි. දැන් මෙතන setting ඔක්කොම default දෙන්න. ඔය default කියන විදිහටම තියන්න. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා ඔයාලගේ උතන ඇත්තේ com1 නෙවෙයි com3 හරි 2 හරි මගේ එක පොඩි ඩ්‍රයිවර් සවුලක් නිසා පොඩ්ඩක් බග් වෙලා නැහැ. ඊට පස්සේ ඔයාලා උතන flash e කියන එක දෙන්න සෙට් වුණා නම් com3 තමයි දැන් දැක්කනේ. com3 එන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී ලෝඩ් වෙනවා. පොඩ්ඩ වෙලාවක් යනවා. මම මේක ස්පීඩ් කරලා තියෙන්නේ. හරි. දැන් ඔක්කොම හදාගෙන ඉවරයි. කෝඩ් එකත් අප්ලෝඩ් කරලා දැන් මේක ටෙස්ට් කරන්න තමයි යන්නේ. හරිද? දැන් ඔයාලගේ මෙතන Wi-Fi සර්ච් කරගන්න තැන බලන්න. එතකොට ඔයාලගේ Wi-Fi network එකයි තව Wi-Fi network එකක් පෙන්නයි. Phonet කියලා Wi-Fi network එකක් පෙන්නයි. ඒකට කනෙක්ට් දෙන්න. හරිද? දැන් ඔයාලගේ Wi-Fi network එක නෙමෙයි අනිත් එකට තමයි කනෙක්ට් දෙන්න යන්නේ. මේකේ password එකක් ඉල්ලයි. password එක මම description එකේ හෝ WhatsApp channel එකේ දාලා ඇති. මේක WhatsApp channel එකට හරි description එකේ හරි බලලා ගන්න. හරි. දැන් කනෙක්ට් වෙන ගමන් තියෙන්නේ. කනෙක්ට් වුණා. දැන් ඔයාලගේ com එකට හෝ ඉන්ටර්නෙට් යන browser එකක් ඕපන් කරගන්න. හරි මම ඕපන් කරගත්තා. දැන් මේකේ IP address එකක් ගහන්න ඕනේ. මේක තමයි IP address එක 192.168.4.1. මේකට ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ නැහැ. නිකන් ගහන්න. ඊට පස්සේ මෙහෙම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මේකේ හරි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ.
ඊට පස්සේ මෙතන වර්නින් එකක් තමයි දීලා තියෙන්නේ. මේක පොදු තැන්වල වෙන කාගේවත් නෙට්වර්ක් වලට යූස් කරන්න එපා. තමන්ගේම නෙට්වර්ක් එකකට යූස් කරලා අත්හදා බලලා ඉගෙන ගන්න විතරයි මං කියලා දෙන්නේ. හරිද? පොදු තැන්වල වෙන අයගේ වට යූස් කරන්න එපා. හරි, දැන් මේක ස්ටාර්ට් දෙන්න. ස්ටාර්ට් දුන්නාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එයි. මෙතන තමයි ඔයාලගේ නෙට්වර්ක් ටික පෙන්වන්නේ. ඔයාලගේ දැන් අවට තියෙන නෙට්වර්ක් පෙන්වනවා. දැන් මගේ Redmi 12 කියන ෆෝන් එකේ හොස්පොට් දීලා තියෙන එක පෙන්වනවා. මෙතන සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන ඔතන ඇති ඇටැක් කියලා තැන. ඇටැක්ස් කියන තැනට ගියාම ඔතන මගේ Redmi 12 කියන එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ එතන යට ඇටැක්ස් යටතේ තියෙනවා තව තුනක්. ඒ තුනෙන් පළවෙනි එක තමයි අපි Wi-Fi ජෑම් කරගන්න එක. දෙවෙනි එක තියෙනවා ඒකෙන් ෆේක් Wi-Fi networks හදන්න පුළුවන්. හරිද? තව තුන්වෙනි එකක් තියෙනවා. මම ඒවා ඔක්කොම එකින් එක කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලා try කරලා බලන්න. හරිද? අපි ඉස්සරවම බලමු Wi-Fi network එකක් ජෑම් කරගන්න. හරිද? දැන් start දීලා තියෙන්නේ මම. දැන් ඔයාලගේ එහා පැත්තේ තියෙන සර්කිට් එකේ නිල් පාට ලයිට් එකකුත් පත් වෙනවා පේනවා. හරි. එහෙනම් වැඩේ වෙලා තියෙන්නේ. දැන් ඔයාලගේ නෙට්වර්ක් එකකට ගිහිල්ලා දැන් ඔයාලා දැන් මං යන්නේ Redmi 12 එකට. ඔයා දැන් සිලෙක්ට් කරලා තියෙන එකනේ දැන් ජෑම් කරන්නේ. ඒ සිලෙක්ට් කරලා තියෙන නෙට්වර්ක් එකට ගිහිල්ලා කනෙක්ට් දීලා බලන්න. හරිද? දැන් කනෙක්ට් වෙනවද කියලා බලන්න. දැන් දිගටම ලෝඩ් වෙවි තියෙනවා. can't connect to this කියලා වැටෙයි. කනෙක්ට් වෙන්නේ නැහැ. මේක ස්ටාර්ට් තියෙනකන් කනෙක්ට් වෙලා තියෙන ඩිවයිස් උත් ඩිස්කනෙක්ට් වෙනවා. වෙන ඩිවයිස් වලට කනෙක්ට් වෙන්න බැරි වෙනවා. මේක තමයි Wi-Fi jamming කියන්නේ. හරිද? මේකෙන් සරලම වෙන්නේ ඔයාගේ Wi-Fi network එකේ traffic එක වැඩි කරනවා. එතකොට ඔයාලගේ Wi-Fi network එකේ තියෙන device ඔක්කොම disconnect වෙනවා. පිටින් එන device වලට connect වෙන්න දෙන්නෙත් නැහැ. එක දිගට packets යවන එක තමයි මේකෙන් කරන්නේ. හරි, තව පොඩි වැඩක් පුළුවන් මේකෙන්. මේකේ ඔය දෙවෙනි option එකෙන් පුළුවන් Wi-Fi network fake network හදන්න. ඒ කියන්නේ බොරු network. ඒවට connect වෙන්න බෑ. පෙන්නනවා විතරයි. හරිද? දැන් පේනවා ඇති network එන්න කැටියක් හදලා තියෙනවා. මේවා එක්කෙනාව රවට්ටන්න හදන්න පුළුවන්. මේක name change කරන්නත් පුළුවන්. ඔයාලා ඒක try කරලා බලන්න. මං කියලා දෙන්න යන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන නිසා මේවට connect වෙන්න බෑ. හරි, ඒක stop කරගමු. තව පොඩි දෙයක් කියලා දෙන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ දැන් Redmi 12 නේ මගේ තියෙන්නේ. ඔයාලා සිලෙක්ට් කරපු නෙට්වර්ක් එක අපිට ඕන හැටියට ක්ලෝන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ 10ක් 15ක් නෙවෙයි 100ක් 200ක් වුණත් ක්ලෝන් කරගන්න පුළුවන්. හරි, දැන් ක්ලෝන් කරගෙන බලමුද අපි. හරි, දැන් ඉස්සරවම ඔතන මේ යට තියෙන නම්බර් ගහන තැන එතෙන්ට ඔයාලට ක්ලෝන් කරගන්න ඕනේ. කී හරි ගහන්න. මං ගහනවා 10ක් ක්ලෝන් කරන්න ඕනේ. enable random දෙන්න. ඊට පස්සේ මට පොඩ්ඩක් අමතකුණා කියන්න. මෙතන අර දෙවෙනි ඔප්ෂන් එක start දීලා තමයි කරන්න ඕනේ. ඊට පස්සේ යන්න දැක්කනේ මගේ නෙට්වර්ක් එක ක්ලෝන් වෙලා දැන් 10ක් වෙන්නේ. නෙට්වර්ක් 10. හරි එකට කනෙක්ට් වෙන්න පුළුවන්. fake ඒවට කනෙක්ට් වෙන්න බෑ. හරි, මම ඒක ඔෆ් කරගන්න. තාම මේක කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මම හැමදේම කියලා දෙන්න ගියේ නෑ. ඔයාලා හැමදේම ටෙස්ට් කරලා බලන්න. ඉගෙන ගන්න වෙන අයගේ නෙට්වර්ක් වලට මොනවත් ප්‍රශ්න ඇති කරන්න යන්නේ නැතුව තමන්ගේම නෙට්වර්ක් එකකට කරලා ඉගෙන ගන්න. වීඩියෝ එක දික් වෙන නිසා කියන්න ගියේ නෑ. තව මේකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒවා කරන විදිහ ඕනනම් මට කමෙන්ට් එකක් දාන්න. Wi-Fi network එක password ගන්න විදිය වගේ දේවල්. හැබැයි මේකෙන් කරන්න බෑ. ඒකට වෙනම කෝඩ් එකක් තියෙනවා. වෙනම විදියට අප්ලෝඩ් කරලා වෙනම විදියට තමයි කරන්නේ. ජෑම් කරන වැඩේ තමයි මේකෙන් කරන්න පුළුවන්. ජෑම් කරන ක්ලෝන් කරන වැඩ ටික තමයි. ඔයාලා try කරලා බලන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මම subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. අනිවාර්යෙන් comment එකේ like එක දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අදට goodbye.